ජොයි ෆුඩ් කෝන් එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අපි දැන් බලමු ලේසියෙන්ම බත් එක රස වෙන්න වම්බොඩු සලාදයක් හදාගන්න විදිය. වම්බොඩු සලාදේ හදාගන්න මම ගත්තේ ටිකක් ලොකු ප්‍රමාණයේ වම්බොඩු ගෙඩි දෙකක්. ඉතින් ග්‍රෑම් 500ක විතර. මේ වගේ සලාද හදද්දි වම්බොඩු, තක්කාලි, අමු මිරිස්, ලූණු මේ හැමදේම සෝදගත්තට පස්සේ හොඳට තෙත යන්න, තෙත ගතිය නැති වුණාට පස්සේ තමයි මම මේ විදිහට කපලා සලාදෙට එකතු කරගන්නේ. මේ විදිහට වම්බොඩු කපලා තියද්දි කහට ගතියක් එනවනේ. එතකොට කහ ටිකක් එකතු කරන්න පුළුවන්. නැත්නම් ලුණු ටිකක් එකතු කරලා තියාගන්නත් පුළුවන්. අපි අවසානටත් සලාදෙට ලුණු ටිකක් එකතු කරන නිසා කහ ටිකක් එකතු කරලා තියලා වම්බොඩු ටික බැදගත්තාම තමයි ගොඩක් රස. දැන් මම අමු මිරිස් ටික, ලුණු ටික, තක්කාලි ටිකත් මේ විදිහටම පොඩියට කපා ගන්නවා. සලාද හදාගන්න ගන්න අමු ද්‍රව්‍ය වතුර ගතියක් නැතිව සෝදලා වේලලා හෝ ටිෂු එකකින් හරි පිහදාලා අරගෙන මේ විදිහට සලාද හදාගatti වතුර ගතියක් නැතිව සලාද ලස්සනට හදාගන්න පුළුවන්. මම ලිපේ භාජනයක් රත් වෙන්න තියලා මේ විදිහට තෙල් එකතු කර ගන්නවා. ගැඹුරු තෙලේ බටු ටික බැද ගන්න. බටු ටික හොඳට ලස්සනට බැද ගන්න නම් තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්න ඕනේ. තෙල් ටික හොඳට රත් වෙලාද කියලා බලන්න. එක පෙත්තක් මුලින්ම එකතු කරලා බලන්න බැදෙනවද කියලා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මධ්‍යම කින්දරේ මේ විදිහට බටු ටික රන්වන් පාට වෙනකම් පැති මාරු කරලා බැද ගන්නවා. මේ විදිහට බැද ගන්න බටු වල තෙල් ගතිය අයින් වෙන්න මම ප්ලේට් එකට ටිෂු පේපර් එකක් දාලා තියාගන්නේ. දැන් මේ තියෙන පොඩියට කපාගත්ත තක්කාලි, පොඩියට කපාගත්ත ලොකු ලුණු, අමු මිරිස්, එතකොට බැදගත්ත බටු ටික. දැන් මම බැදගත්ත බටු වලට පොඩියට කපාගත්ත ලුණු ගෙඩි එකක්, ඒ වගේම අමු මිරිස් කරල් දෙක තුනක් එකතු කර ගන්නවා. දැන් මම පොඩියට කපාගත්ත තක්කාලි ටිකත් එකතු කර ගන්නවා. තක්කාලි එකතු කරාම අමුතුම රසක් එනවනේ. ඒ වගේම රස අනුව ලුණු එකතු කර ගන්න අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ අවසානයේ මම දෙහි ටිකක් එකතු කර ගන්නවා. දැන් හොඳට මේ සලාද මිශ්‍ර කරලා දැන් අපිට පුළුවන් රස බලන්න. අද මම ගෙවල් ළඟ ඉන්න නංගි කෙනෙකුටත් එක්ක තමයි කැම ලෑස්ති කරන්නේ. ඉතින් බටු, එතකොට කහබත්, බෝංචි, පරිප්පු, චිකන්, පපඩම් මේ දේවලුත් එක්ක ඉතින් කැම එක රසට තිබුණා. ඔයාලත් මේ පුංචි වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ජොයි ෆුඩ් කෝන් එකකින් ගෙන වීඩියෝස් ඉස්සරහට බලන්න. ජොයි ෆුඩ් කෝන් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න පුළුවන්. එහෙනම් අපි ආයෙත් දවසක තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.